Hi ළමයි welcome to back my YouTube channel. ඉතින් දැන් නම් හවස් වෙලා තියෙන්නේ. මේ දැන් තමයි මතක් වුණේ ඔයාලට vlog එකක් ගෙනාවා නම් හරි කියලා. ඉතින් අද සිකුරාදා අද අයියා ගෙදර එනවා කියලා කෝල් කරා. එයා වින්දට්ටන් ඉන්නේ සෙනසුරාදාට. ඉතින් හෙට පොයේ හින්දා එයා අද ගෙදර එනවා කියලා කෝල් කරා. ඉතින් දැන් මේ හදන්නේ රැට කන්න එයාටයි මටයි කෑම හදන්න. මට හිතුණා මේ අද පොඩ්ඩක් වෙනස් කෑම එකක් හදන්න. ඉතින් මට හිතෙන ඒක ඔයාලත් එක්ක බෙදාගත්තා නම් හොඳයි කියලා. දිගටම එකතු වෙලා ඉන්න බලමු අද මම මොනවද හදන්නේ කියලා. ඉතින් ළමයි මේක හදන්න මට ඕනේ වෙනවා අල, ලුණු, ඒ වගේම කැරට්. මම කැරට් නම් කපා ගත්තා. දැන් තියෙන්නේ අලයි ලුණුයි කපා ගන්න. ඉතින් ඒකට මම අල කපාගෙන තියනවා, කැරට් කපාගෙන තියනවා, ලුණු කපාගෙන තියනවා. වෙනම ලුණු ටිකක් මේ කපාගෙන තියෙන මේක වෙනම බැද ගන්නවා කරවෙන්න. ඊට පස්සේ සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, මේ කුරුඳු කොළ කෑල්ලක් මට මතක නැහැ මේකට කියන නම නම්. ඊට පස්සේ කුරුඳු පොතු තියෙනවා. මේ ස්ටාර් ඇනිස් එකෙන් කෑල්ලක් තියෙනවා. තව මේ එනසාල්ද මොනවද මේ කරාඹුණටි කෑල්ලක් තියෙනවා. එනසාල් නෑ. එනසාල් ඉවර වෙලා ළමයි. ඉතින් ඔන්න ඔය ටික තමයි ඕනේ වෙන්නේ. දැන් එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. තාච්චියක් රත් වෙන්න තියලා ඒකට තෙල් දාගෙන තියෙන්නේ. දැන් තෙල් ටික රත් වෙගෙන එන්නේ. දැන් මම මේකට මෙන්න මේ ලුණු ටික දානවා. ලුණු ටික ඉස්සෙල්ලාම බැදගත්තාම ලේසි. ඉතින් ලුණු ටික පොඩ්ඩක් අතින් මේ පොඩි කරගන්නවා. ඉතින් ලුණු ටික පොඩ්ඩක් අතින් මේ වෙන් කරගත්තා. ඒකල මම ඒක තෙල් එකට දාලා දැන් තියෙන්නේ ගානට අපිට ඕන ගාන රන්වන් පාට එනකම් බැද ගන්න. දැන් ගානට බැදීගෙන එන්නේ. ඉතින් තව ටිකකින් මේ ලුණු ටික අයින් කරගත්ත හැකි තෙල් එකෙන්. ඉතින් දැන් මේ මං අරන් තියෙන්නේ සම්බහාල්. මේක ටිකක් අර මේ හාල් ඇටි ටිකක් දිගයි. ඉතින් සම්බහාල් තමයි මේ හොදගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා බිරියානි පවුඩර්. ඉතින් මං කලින් ගෙනල්ලා මේ ඔය වගේ හදපු දවසක හදන්න ඕන නිසා ගෙනාපු එකක් තිබ්බා. ලුණු ටික බැදලා අයින් කරගත්තා. ඉතින් මම මේක හදාගන්නේ රයිස් කුකර් එකේ තියෙන භාජනයේ. මොකද මම ටෙම්පරාදු විතරයි මේක කරගන්නේ. ඊට පස්සේ හාල් ටික දාලා ඉවරලා ඉතුරු වැඩ ටික කරගන්නේ රයිස් කුකර් එකේ හින්දා. මේක රත් වෙනකොට මම මේකට මේ තෙල් දාගත්තා. මම මේ දාගත්තේ ලුණු බැදපු තෙල් ටිකක්ම තමයි. ඊට පස්සේ මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික රත් වෙගෙන එනකොට මම මේකට දාගන්නවා සුදු ලුණු. ඊට පස්සේ රම්පේ, කරපිංචා, අම්මිරිස් කාර්දික, කුරුඳු බේලීෆ් කරාමටි ඒ ටික. ඉතින් ඒකට කපාගෙන තිබ්බ ලුණු ටික එතකොට ලුණු ටික දාලා ඉවරලා පොඩක් අවලං කරගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා සීනි පොඩ්ඩක්. සීනි ගොඩක් නෙමෙයි සීනි පොඩ්ඩක් දාගන්නවා. ඒ මන් දාගන්නේ මේ ලුණු ටික ඉක්මනට බැදෙන්නයි. ඒකෙන් බත් එකට මේ පොඩි රසක් එනවා. මම ඕක දැක්කේ මේ YouTube එකේ වීඩියෝ එක. ඉතින් මම දැන් එදා ඉඳලා හදන හැම එකකටම ඒ විදිහට කරනවා. ඊට පස්සේ කැරට් ඒ වගේම අල ඒ ටික දාලා පොඩ්ඩක් මේ තෙලුත් එක්ක කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා ලුණු කුඩු ඔයාලගේ රස අනුව දාගන්න. ඊට පස්සේ කහ කුඩු 3-5 මිරිස් කුඩු ඒවා මේ ටික දාගන්නවා. ගොඩක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයෙන් දාගන්නවා. මොකද අපි මේ ඉස්සරහට බිරියානි පවුඩරුත් මේකට එකතු කරන හින්දා. එතකොට අර ගොඩක් මිරිස් එහෙම දාගෙන තියාගත්තාම මේ අර බිරියානි පවුඩර් එකේ තියෙන මිරිස් සරත් එක්ක ගොඩක් බත් එක්ක කන්න බැරි වෙනවා. ඒක නිසා ඉතින් දැන් මේ එකතු කරන්නේ බිරියානි පවුඩර් එක. ඉතින් ඒකෙන් ඔයාලට ඇති කියලා හිතන ප්‍රමාණයට දාගන්න. ඒකලා හොඳට මේක අර අලයි කැරටුයි ලුණුයි ඔක්කොමත් එක්ක කවලම් වෙන හොඳට හැඳි ගා ගන්නවා.
ඊට පස්සේ හොදලා වතුර පෙරලා තියාගත්ත හාල් ටික මේකට දාලා හොඳට අර 3-5 ටික ඔක්කොම හාල් එකත් එක්ක මේ හාල් එකට ගෑවෙන විදිහට මේක හොඳට කවලම් කර ගන්නවා. වතුර දාගෙන මම මේක රයිස් කුකර් එකේ තියලා තමයි බත් එක මේ ඉදව ගන්නේ. දැන් මේ අර බත් එක්ක කන්න පරිප්පුවක් හදා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් පරිප්පු කිරට තමයි හදාගන්නේ. ඉතින් බත් එක ඉදුණාට පස්සේ ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. ඉතින් ලස්සන පාටට තියෙනවා. මේකට තව අර බිරියානි පවුඩර් එක එහෙම මේ වැඩි කරොත් එහෙම මීට වැඩිය ගොඩක් මේ තද පාටක් එනවා. ඉතින් මම මේ බත් එකත් එක්ක කන්න හදාගත්තේ බිත්තර තැඹුවා. ඊට පස්සේ පරිප්පු කිරට. තව චිලි පේස්ට් ටිකක් තිබ්බා ගෙදර. ඉතින් ඕවත් එක්ක තමයි අද අපි මේ බත් එක කන්නේ. ඉතින් හදලා බලන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න.